අධ්‍යාපනය ගැන කතා කරද්දී අපිට ඇහෙන්න එකිනෙකට සම්පූර්ණයෙන්ම වෙනස් කතා දෙකක්. එක පැත්තකින් ඉහළ සාක්ෂරතාවය වගේ ලෝක මට්ටමේ ජයග්‍රහණ ගැන කතාවක්. අනෙක් පැත්තෙන් දශක ගාණක් තිස්සේ එකම තැන පල්වෙන හැමදාම වෙනස් වෙනවා වගේ පෙනුනට කවදාවත් ඉස්සරහට යන්නේ නැති පද්ධතියක් ගැන කතාවක්. ඉතින් මේ තමයි අපේ අධ්‍යාපනයේ විසඳ ගන්න බැරි වෙලා තියෙන ප්‍රහේලිකාව. මේ බලන්න සාක්ෂරතාවය 93.3ක්. මේක ආසියාවේ තියෙන ඉහළම ආගයන්ගෙන් එකක්. කඩදාසි මත මේ වගේ සංඛ්‍යා ලේඛන එක බැලුවම අපි පේන්නේ අධ්‍යාපන ක්ෂේත්‍රයේ දැවැන්තයෙක් වගේ තමයි. එහෙනම් ප්‍රශ්නේ මෙතනදී තමයි. සංඛ්‍යා ලේඛන මෙච්චර හොඳ නම් ඇයි අපේ අධ්‍යාපන පද්ධතිය හැමදාම ප්‍රතිසංස්කරණය කරනවා කියන වචනෙටම හිර වෙලා තියෙන්නේ? ඇයි මේකට ස්ථාවර වෙන්න බැරි? අපි මේ විග්‍රහයෙන් උත්සාහ කරන්නේ ඔය ප්‍රහේලිකාවට පිළිතුරක් හොයන්නයි. හරි අපි දැන් කෙලින්ම යමු මේ ගැටලුවේ හදවතට.